චීනය එක්සත් ජනපදයට එරෙහිව ඉරානය සන්නද්ධ කරයි පනවා ඇති ගුවන් තහනම නොතකා ගුවන් මගින් හමුදා උපකරණ ටෙහෙරානයට සපයා තිබෙන බවයි විදෙස් මාධ්‍ය විසින් සඳහන් කර තිබෙනවා. ගුවන් ගමන් ලුහුබෙදීමේ දත්තවලට අනුව ඉරානයේ ගුවන් සීමාව මුළු රෑ පුරා බොහෝ දුරට හිස්වයි පෙරදී ඇත්තේ. මේට හේතුව වී ඇත්තේ කලාපයේ ඇති වී තිබෙන යුද ආතතිය සමග බොහෝ වාණිජ ගුවන් සමාගම් විසින් ගුවන් ගමන් සඳහා සීමා පනවා තිබෙනවා. මුළු රෑ පුරා ඉරාන අභ්‍යන්තරය තුළ සිවිල් ගුවන් ගමන් 2ක් පමණක් දෘශ්‍යමාන වී තිබෙනවා. මෙසේ නිරීක්ෂණය කරන ලද එම ගුවන් යානා ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය වෙනුවෙන් ආයුධ, උපකරණ සහ අරමුදල් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ විසින් තහනම් කරන ලද ඉරාන ගුවන් සේවයක් වන මහන් එයා සමාගම විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම මහන් එයා ගුවන් යාන 2 දකුණු චීනයේ සිට පිටත් වී ඇති අතර එකක් ගුවෙන්ෂූ සිට සහ අනෙක ෂෙන්සන් සිට බටහිර ටෙහෙරානයේ දෙසට ගමන් කිරීමට පෙර නිරීක්ෂණය වී තිබෙනවා. එම කාල සීමාව තුළ ඉරාන ගුවන් සීමාව හරහා වෙනත් වාණිජ ගුවන් නිරීක්ෂණය වී නොතිබූ බවයි ගුවන් ගමන් ලුහුබෙදීමේ දත්තවලින් අනාවරණය වී ඇත්තේ. මෙලෙස චීනයේ සිට පැමිණි ඇති රහස් ජෙට් යානා ඉරානයේ ගුවන් අවකාශයට ඇතුළු වී තිබෙන බවයි විශ්ලේෂකයනි විසින් පවසා ඇත්තේ. මෙලෙස චීනයෙන් ඉරානය වෙත රහසිගත හමුදා සහායක් ලැබී ඇති බවට සැකයක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා. මේ පිළිබඳ ඇමරිකාව තම කනස්සල්ලක් චීනය වෙත ප්‍රකාශ කර තිබෙනවා. මෙලෙස බෝයිං 748 භාණ්ඩ ප්‍රවාහන යානා 2ක් දකුණු චීනයෙන් පිටත් වී ටෙහෙරාන් වෙත ගමන් කරමින් සිටියේදී ඉරාන දේශ සීමාව අසලදී රේඩාර් වලින් අතුරුදහන් වූ බවයි ඇමරිකානු බුද්ධ්‍යංශ විසින් තහවුරු කර ඇත්තේ. මෙම ගුවන් යානා මධ්‍යම ආසියාව හරහා අසාමාන්‍ය ගුවන් මාර්ග ඔස්සේ ගමන් කරමින් වාණිජ ලුහුබැදීමේ පද්ධති මගහැර ගොස් ඇති අතර ගුවන් නියමුවන් හඳුනා ගැනීම වළක්වා ගැනීම සඳහා ට්‍රාන්ස්පොන්ඩර් අක්‍රිය කර තිබෙනවා. ගුවන් සේවා විශේෂඥයින් සැකපල කර ඇත්තේ මෙම ගුවන් යානා ගමන් කළ වේලාවන් සහ ගුවන් මාර්ග ඉතා සැකසහිත බවයි. මෙම සිදුවීම සමග ඉරානය සමග චීනයේ වර්ධනය වන උපාය මාර්ගීය සම්බන්ධතාවය ඉස්මතු කර තිබෙනවා. එයට හේතුව වී ඇත්තේ බීජිනයට ඉරානයේ අනුමත තෙල් අපනයන වලින් 900කට වඩා ලැබින්නේ අඳුරු බලයනි මෙහෙයුම් හරහා වී තිබීමයි. ආරක්ෂක විශ්ලේෂකයින් මතපල කර ඇත්තේ මෙම ගුවන් ගමන් කලාපීය යුද ආතතීන් උත්සන්න වන විට ඉරානයට චීන සහයෝගය තීරණාත්මක ලබා දීමක් නිරූපණය කරන බවයි. එසේම මෙම අවස්ථාවේ විභව මිලිටරි ෂිප් ටිකක් ප්‍රායෝගික නොවන බවත් සඳහන් කර ඇති.